ඊයේ දවස අපගේ අසල්වාසී ඉන්දියාවට ඉතාමත් වැදගත් දවසක්. මොකද ඊයේ දහවල් ඉන්දියාවේ පෞද්ගලික අංශයෙන් හදපු පළවෙනි කක්ෂීය රොකට්ටුව ඒකේ මංගල දියත් කිරීමේදීම සාර්ථකව පෘථිවි කක්ෂයට ළඟා වුණා. ඒක ඉතාමත් විශාල ජයග්‍රහණයක්. ඉතින් අද වීඩියෝ එක ඒ ගැන. 3, 2, 1, we have liftoff. ඉන්දියාවේ රාජ්‍ය අංශයේ රොකට් යවන්නේ ගොඩක් අතීතයේ ඉඳන්. ඉන්දීය අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනයේ පළවෙනි රොකට්ටුව වුණු සැටලයිට් ලොන්ච් විහකල් සාර්ථකව පෘථිවි කක්ෂයට ළඟා වුණේ ඒකේ දෙවෙනි දියත් කිරීමේදී. 1980 දී තමයි ඒ දියත් කිරීම සිදු කළේ. එදා ඉඳන් අද වෙනකල් ඔග්මෙන්ටඩ් සැටලයිට් ලොන්ච් විහකල්, පෝලාර් සැටලයිට් ලොන්ච් විහකල් සහ ජියෝසින්ක්‍රනස් සැටලයිට් ලොන්ච් විහකල් යන නම් වලින් හඳුන්වන රොකට් ගණනාවක් ඉන්දීය අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනය සාර්ථකව භාවිතා කරනවා. ඔවුන් මේ වෙද්දි නැවත භාවිතා කරන්න පුළුවන් රොකට් ගැන පරීක්ෂණ කරන ගමන් ඉන්නේ. ඒ අතරතුර තමයි ඉන්දියාවේ පෞද්ගලික අංශයත් රොකට් ක්ෂේත්‍රයට පිවිසෙන්න පටන් ගත්තේ. ස්කයිරූට් එරෝස්පේස් සහ අග්නිකූල් කොස්මෝස් වගේ සමාගම් කිහිපයක්ම පසුගිය දශකයේ ඇතුළත ඉන්දියාවේ ආරම්භ වුණා. ඒ අතරින් මුලින්ම කක්ෂයට ළඟා වෙන සමත් වුණේ ස්කයිරූට් එරෝස්පේස්. ඉන්දියාවේ IIT විශ්වවිද්‍යාලයෙන් යාන්ත්‍රික ඉංජිනේරුවේදී පිළිබඳ උපාධියක් ලබාගෙන පවන් කුමාර් චන්දන කියන තරුණ ඉංජිනේරුවා 2012 වසරේදී ඉන්දීය අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනයේ සේවයට බැඳෙනවා. වසර 6ක් පුරාවට රොකට් එක්ක වැඩ කරපු ඔහු 2018 දී රැකියාවෙන් ඉවත් වෙන්නේ තමන්ගේම රොකට් නිෂ්පාදන සමාගමක් ආරම්භ කරන අදහසින්. ඉතින් පවන් සහ ඔහුත් සමග ඉන්දීය අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනයේ සේවය කරපු ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවෙක් වෙන නාගා බරත් ඩකා විසින් 2018 දී ස්කයිරූට් එරෝස්පේස් සමාගම ආරම්භ කරන්නේ ඉන්දියාවේ හයිදරාබාද් ප්‍රදේශයේ. ඔවුන්ගේ පළවෙනි ඉලක්කය වුණේ ඝන ඉන්ධන වලින් ක්‍රියා කරන කුඩා රොකට්ටුවක් සංවර්ධනය කරන එක. 2022 නොවැම්බර් මාසයේදී දියත් කරන මේ රොකට්ටුව හැඳින්වුවේ වික්‍රම් S9. මේ රොකට්ටුව කිලෝමීටර් 90ක් පමණ ඉහළට ගමන් කළ අතර ඔවුන්ගේ පළවෙනි කක්ෂීය රොකට්ටුවට අවශ්‍ය කරන තාක්ෂණයන් කිහිපයක්ම පරීක්ෂා කරන්න උපකාරී වුණා. ස්කයිරූට් එරෝස්පේස් සමාගමේ පළවෙනි කක්ෂීය රොකට්ටුවේ නම වික්‍රම් 1. මේක ඝන ඉන්ධන අදියර 3ක් සහ ද්‍රව ඉන්ධන අවසන් අදියරක් තියෙන රොකට්ටුවක්. කලාම් 1200 නමින් හඳුන්වන පළමු අදියර නිව්ටන් මිලියන 1.2ක තෙරපුම් බලයක් උත්පාදනය කරන ඝන ඉන්ධන රොකට් අදියරක්. කලාම් 250 නමින් හඳුන්වන දෙවන අදියර නිව්ටන් 250,000ක තෙරපුම් බලයක් උත්පාදනය කරන ඝන ඉන්ධන රොකට් අදියරක්. කලාම් 100 නමින් හඳුන්වන තෙවන අදියර නිව්ටන් ලක්ෂයක පමණ තෙරපුම් බලයක් උත්පාදනය කරන ඝන ඉන්ධන රොකට් අදියරක්. වික්‍රම් 1 රොකට්ටුවේ සිව්වන අදියර වෙනුවෙන් ස්කයිරූට් සමාගමේ ඉංජිනේරුවන් ද්‍රව ඉන්ධන වලින් ක්‍රියා කරන රොකට් එන්ජිමක් සංවර්ධනය කළා. රමන් 2 නමින් හඳුන්වන මේ එන්ජිම ක්‍රියා කරන්නේ මොනොමෙතිල් හයිඩ්‍රජන් සහ ඩයිනයිට්‍රජන් ටෙට්‍රොක්සයිඩ් දහනය කරමින්. නිව්ටන් 1500කට ආසන්න තෙරපුම් බලයක් උත්පාදනය කරන මේ රොකට් එන්ජිමෙන් තමයි රොකට්ටුවේ අවසන් අදියරේ ගෙනියන චන්ද්‍රිකා නියමිත කක්ෂවලට ඇතුල් කරන්නේ. වික්‍රම් 1 රොකට්ටුවට කිලෝග්‍රෑම් 350ක ස්කන්ධයක් පහළ පෘථිවි කක්ෂයට රැගෙන යන්න පුළුවන්. 5, 4, 3, 2, 1, 0. And we have liftoff of Vikram 1, India's first private orbital launch vehicle. And we have ඉතින් ඊයේ දහවල් තමයි වික්‍රම් 1 රොකට්ටුව පළමු වරට දියත් කළේ. ඒ ඉන්දීය අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනයේ සතීෂ් ධවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන්. කිසිම ගැටලුවක් නැතුව දියත් පුවරුවෙන් ඉහළට ගමන් කරපු වික්‍රම් 1 රොකට්ටුවේ අදියර 4ම සාර්ථකව ක්‍රියා කරනවා. ඉතින් රොකට්ටුව බලාපොරොත්තු වුණ විදිහටම කිලෝමීටර් 450ක් ඉහළ සමකෙට අංශක 60ක් ආනත පහළ පෘථිවි කක්ෂයකට ඇතුල් වෙනවා. නමුත් තුන්වෙනි අදියර වෙන් කිරීමේදී ඒක ආපහු ඇවිත් සිව්වන අදියරේ වදිනා වගේ පෙනුණා. නමුත් සිව්වන අදියරට ඒක ගැටලුවක් උනේ නැහැ. මේ වික්‍රම් 1 රොකට්ටුවේ මංගල දියත් කිරීමේදී කක්ෂයට ගෙන ගියේ චන්ද්‍රිකා දෙකක් සහ සිව්වන අදියරෙන් වෙන් වෙන්නේ නැති උපකරණ කිහිපයක්. ඒ චන්ද්‍රිකා දෙක වෙන් වෙලා යන ආකාරය අපිට මේ වීඩියෝ එකේ පැහැදිලිව දැක ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉන්දියාවේ පෞද්ගලික අංශයේ පළවෙනි රොකට්ටුව සාර්ථකව පෘථිවි කක්ෂයට ළඟා වුණේ. මේ වෙද්දි ස්කයිරූට් එරෝස්පේස් සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 1ක් විදිහට වාර්තා වෙනවා. ඉදිරියේදී වික්‍රම් 1 රොකට්ටුවේ දියත් කිරීම වගේම
වික්‍රම් 2 කියලා හඳුන්වන විශාල රොකට්ටුවක් හඳුන්වා දෙන්නත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක අවසන් කරන්න කලින් කියන්න අවශ්‍ය වැදගත් දෙයක් තමයි ස්කයිරූට් එරෝස්පේස් සමාගමේ සේවය කරන ඉංජිනේරුවන්ගේ වයස්වල සාමාන්‍යය අවුරුදු 28ක් වෙනවා. ඒ සංඛ්‍යාව 60 දශකයේදී ඇපලෝ මෙහෙයුම් පාලක මධ්‍යස්ථානයේ සේවය කරපු නිලධාරීන්ගේ වයස්වල සාමාන්‍යයට ආසන්නයි. Hello space, we have arrived. ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.